අපි 2018 ආරම්භ වෙන අපේ මව් සමාගම ස්වභාවිත ප්ලාන්ටේෂන් ආයතනය එක්ක අත්වැල් බැඳගෙන යාපු ගමන් මග හරි සුන්දරයි. අගවුඩ් වංශ කතාව වෙනස් කරපු ආයතනයක් තමයි ස්වභාවිත ප්ලාන්ටේෂන් කියන්නේ. සමාජය තුල අගවුඩ් කියන නමට අටුවා ටිකක් දෙන්න ආයතනයක් මම දකින්නේ නැහැ. ස්වභාවිත හැරෙන්න. ක්‍රියාවක් ආරම්භයේ සිට අවසානය දක්වා ගොඩනගපු තැන් බොහෝ දැන් නැහැ. හැබැයි ක්‍රියාවක් ආරම්භයේ සිට අවසානය කියන එක ජයග්‍රාහී මාවත් දක්වා ගොඩනගපු ආයතනයක් තියෙනවා ගවුඩ් කතාවේ ඒ ස්වභාවිත ප්ලාන්ටේෂන්. ඔක්තෝබර් 21 මේ අද වගේ දවසක් වෙනකම්ම තිබ්බේ. ඉඩමක් තියෙනවා නම් කෙනෙකුට වවන්න හැකියාව තිබ්බා ස්වභාවිතත් එක්ක එකතු වෙලා දිනන්න අවස්ථාව තිබ්බා. හැබැයි ඉඩමක් නැති කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව තිබ්බේ නැහැ. ඒ වගේම තමයි ඉඩමක් තිබ්බත් අපේ ගුණාත්මක භාවය කියන පැත්ත නැත්තම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ වගේම ඉඩමක් තිබ්බත් කාලය කියන දේ Tamanට නැත්තම් Taman ඉන්නේ පිර රටක නම් Taman කරන්නේ ව්‍යාපාරයක් නම් Tamanට ගහක් පවන්න කාලයක් නැත්නම් ඒ පිරිසත් අපෙන් ගැලවිලා ගියා. අතන ඔය කොටස් තුනම අපිට එකතු කරන්න බැරුණා මේ ස්වභාවිත ප්ලාන්ටේෂන් කියන ආයතනයේට. 2024 ජනවාරි මාසේ 1 වෙනිදා අපි ආරම්භ කරනවා මේ ස්වභාවිත ප්ලාන්ටේෂන් ග්‍රීන් ඇග්‍රෝ කියන මේ අපේ ආයතනය. ග්‍රීන් ඇග්‍රෝ කියන ආයතනයත් එක්ක ගත්තොත් අපි ආයතන දෙකක් දැනට ස්වභාවිත තුල ක්‍රියාත්මක වෙනවා. කියන්නේ අනුබද්ධ ආයතනයක් විදිහට අපි ග්‍රීන් ඇග්‍රෝ කියන ආයතනය මේ වෙද්දී යනවා. එතකොට අද ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද ඒ අනුබද්ධ ආයතනයේ කටයුතු කරන්න අරගෙන වසර කාලයක් හරියන සපිරෙනවා. අප ආයතනයේ මම හිතන්නේ ග්‍රීන් ඇග්‍රෝ සමාගම ගිය අවුරුද්දේ අවසාන භාගයේදී අපි පටන් ගන්නවා අපේ ග්‍රීන් ඇග්‍රෝ සමාගම. එදා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා පළවෙනි පාරිභෝගික මහත්මිය. ඉතින් එතුමිය අද දවසේ අපිත් එක්ක මේ ඇනිවර්සරි එකට සම්බන්ධ වෙලා එතුමියගේ පළවෙනි වත්කම අද දවසේ පිරිනමනවා අපේ සභාපතිතුමාගේ අතින්. ස්වභාවිත කියන්නේ දුර ගමනක් යන සමාගමක්. අපේ නිෂ්පාදන කටයුතු ගොඩක් දැන් අපි එළියට අරන් තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්ද අවසන් වෙනකොට අපිට පුළුවන් වෙනවා අපේ නිෂ්පාදන පෙළක්ම අපිට එළියට දාන්න. ඉතින් දැන් ලංකාවේ ඉන්න සියලුම පාරිභෝගිකයන්ට මම කියන්නේ දැන් බය වෙන්න ඕනේ නැහැ. මොකද ස්වභාවිත කියන්නේ ලංකාවේ අද ගත්තාම නම්බර් 1. විශේෂයෙන්ම අපේ රටට කෘෂිකාර්මික රටක් විදියට අපි කාලයක් පැවතුණා. හැබැයි මේ කෘෂිකර්මයත් එක්ක තාක්ෂණය එකතු වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ තාක්ෂණය සම්බන්ධ වීමත් එක්කම ලෝක වෙළඳපළ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ ලෝක වෙළඳපළට යන කෘෂිකර්මාන්තයක් අපි හැදිය යුතුව තිබුණා, නිර්මාණය කළ යුතුව තිබුණා. ඉතින් අපේ ගොවියෝ හැමදාම කුඹුරු වල වැඩ කරමින් ඉන්න කාලය තුල මේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා අලුත් නිෂ්පාදනයක් හදලා ඒ අලුත් නිෂ්පාදනය ලෝකයට අරගෙන යන්නට ලොකු උත්සාහයක් තමයි ඇත්තටම මේ ස්වභාවිත ප්ලාන්ටේෂන් එක මේ මෑත කාලය පුරාවට කරලා තිබෙන්නේ. මට මතකයි මේ දැනට අවුරුදු 7කට කලිනොත් අපි ස්වභාවිත ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ පළමු සංවත්සරයේ සැමරුවා එක් අවස්ථාවක. එදා මම දැක්කේ තව වසර 5කින් මේ ආයතනය කොහොම තියෙයිද කියන සිතුවිල්ල තමයි මට එදා පහළ වුණේ. ඒ වගේම අදත් මට ඒ සිතුවිල්ලම පහළ වුණා තව අවුරුදු 5කින් ස්වභාවිත ග්‍රීන් ඇග්‍රෝ පුද්ගලික සමාගම කියන ආයතනයේ කොයි වගේ තැනක තියෙයිද කියලා. අපි ස්වභාවිත ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම ආරම්භ කරනකොට ඇත්තටම අපිට අභියෝග රාශියක් ආවා. මොකද අගවුඩ් කියන එක අපේ රටේ කවුරුත්ම දන්නේ නැහැ ඒ වෙනකොට.
බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් නම් ගොඩක් දෙනෙක් අගවුට් කියපු ගම දන්නවා. හැබැයි අපිට අභියෝගයක් තිබුණේ අපි ඉස්සරලාම කස්ටමර් දැනුවත් කරන්න ඕනේ මේක මොකක්ද කියලා. ඊට පස්සේ ආයතනය ගැන දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ හිටවමු කියන අදහස කස්ටමර්ට දීපුවාම බොහෝ දුරට කස්ටමර්ස්ලා අපිව රිජෙක්ට් කරපු අවස්ථා ඉතාමත්ම වැඩි. හැබැයි අපි ප්‍රතික්ෂේප වීම වලින් ඇද වැටුන්නේ නැහැ, බිඳ වැටුන්නේ නැහැ. මොකද මට දැක්මක් තිබුණා මේක ලෝකේ හොඳම ශාකයක්. අගවුට් නැත්තම් මේ ඇක්විලාරියා කියන ශාකය ලෝකේ තියෙන උසස්ම ශාකයක්. ඒ වගේ ශාකයක් ලංකාවේ පාරිභෝගිකයන්ට හඳුන්වා දෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා තමයි මේ ආයතනය අපි කොච්චර බාධකාවත් ආරම්භ කරන්න මූලිකම අඩිතාලම වැටුනේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපේ ප්‍රභාහර්ත ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ වගේම ප්‍රභාහර්ත ග්‍රීන් ඇග්‍රෝ පුද්ගලික සමාගමේ පාරිභෝගික මහත්මීන්ටත්. මොකද එතුමන්ලා තමයි අපිව දිරි ගන්නවන්නේ හැම වෙලාවෙම. අපි වේගවත් ගමනක් නෙමෙයි යන්නේ. වේගවත් ගමන තුල තියෙන්නේ නිකන් ප්‍රදර්ශනයක් සංදර්ශනයක් විතරයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි ස්ථිර අඩිතාලමක් දාගෙන හිමින් ගමනක් යන එක බොහොම ස්ථාවරයි කියලා මම විශ්වාස කරනවා. අගවුට් ගහක් හැදුවට වැඩක් නැහැ. ඒ ගහෙන් ගෙඩියක් කඩන්න බෑ. ඒ ගහෙන් වෙන මුකුත්ම කරන්න බෑ. ඒකේ නියම ප්‍රතිලාභයේ භුක්ති විඳින්න නම් ඒකට අවශ්‍ය නියම ට්‍රීට්මන්ට් ටික කරන්න ඕනේ. රසායනික සංයෝග එකතු කරන්න ඕනේ. ලංකාවේ මම සන්තෝෂයි කියන්නේ ස්වභාහරිත ප්ලාන්ටේෂන් සමූහයට විතරයි ලංකාවේ දැනට ඒ වගේ හැකියාවක් තියෙන්නේ. වෙන කිසිම සමාගමකට නැහැ මේ හැකියාව. අපි විතරයි ඉන්දුනීසියානු සමාගමත් එක්ක එකතු වෙලා ඒ හැකියාව ලබාගෙන මේ වැඩ කටයුතු කරමින් නියම අගවුට් රෙසින් එක අගවුට් ගහ තුළ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයේ එකම හිමිකරුවෝ කියන එක මම අවිවාදයෙන් මතක් කරනවා. ඉතින් අපිට ලොකු ගමනක් යන්න තියෙනවා. අපි ගමන යනවා. මොකද අගවුට් එක්ක හැප්පෙන්නේ ලංකාවේ ස්වභාහරිත කියන සමාගම පමණයි. අගවුට් එක්ක හැප්පෙන වෙනත් සමාගම් නැහැ. පැල හිටවන්න ඕන තරම් සමාගම් ලංකාවේ තියෙනවා. හැබැයි ඒකෙන් අවසානයේදී ප්‍රතිලාභයක් අවසානයේ පාරිභෝගිකයාට ලැබෙන අවස්ථාව දක්වා ගෙනියන්න සමාගමක් ලංකාවේ නැහැ. එහෙම සමාගමක් තියෙනවා නම් අපේ ස්වභාහරිත ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම සහ ග්‍රීන් ඇග්‍රෝ කියන ස්වභාහරිත සමූහය පමණයි දැනට ලංකාවේ තියෙන්නේ. සුබ පතනවා නැවත වතාවක් මේ පළවෙනි වසර සංවත්සරය වෙනුවෙන් සහ පාරිභෝගිකයන්ට මම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න. එකතු වෙලා අගවුට් ගහක් පරිසරයට දායාද කරලා ඒ වගේම පරිසරයටත් වසර 7-8ක කාලයක් ඒ දායකත්වය දීලා අවසානයේ Tamanට ප්‍රතිලාභයක් භුක්ති විඳින්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න අපේ සමාගමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.